කොහොමද ඔයාලට මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා ගොඩ දවසකින් ඇත්තටම. ඉතින් මේ දවස්වල අපේ එක්සෑම්ස් එකේ ඉඳ මට මේක එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මම අද මේ අරන් ආවේ සම්පූර්ණ දවස් 3ක වගේ vlog එකක්. ගොඩාක් ස්පීඩ් අප් කරලා තියෙනවා. මොකද මම මුළු දවසේම කරේ වැඩ කරන එක. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලටත් මොටිවේෂන් එකක් වෙයි කියලා. ඉතින් අපි එකට පාඩම් කරන්න ගමුද? ඉතින් මේ ටිකේ මගේ රූටින් එක ගැන කියනවා නම් එහෙම මේ දවස්වල පාඩම් කරනවා වගේම මම කිව්වත් වගේ කලින් වීඩියෝස් වල රිසර්ච් ඉන්ටර්න්ෂිප් ඔය වගේ ගොඩක් දේවල් බැලන්ස් කරන ගමන් තමයි කරන්නේ. ඉතින් ඒ වුණාට මේ එක්සෑම් එක ඇත්තටම මට හිතෙනවා මම හොඳට කරා කියලා. මම පස්සේ කියන්නම්කෝ ඒකට මොකද වුනේ කියලා. මම මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් අපේ එක්සෑම්ස් ඉවර නැහැ. වීකෙන්ඩ් එකක් හම්බුන හින්දා තමයි මම මේක එඩිට් කරන්න හිතුවේ. ඉතින් තවත් දෙකක් ඉතුරුයි කරන්න. එකත් හොඳට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අපිට මේ පාර වැඩිපුරම තිබ්බේ ප්‍රසන්ටේෂන්ස් උයි එක එක සබ්මිෂන්ස් උයි. එක ප්‍රසන්ටේෂන් එකක් මම හොඳට කරා කියලා මට හිතෙනවා. අපි බලමු නේද ඉතින් පස්සේ. ඔයාලා දන්නවද ළමයි පොඩි දෙයක් මට හිතෙනවා මේ එක්ස්පීරියන්ස් එකෙන් තේරුම් ගත්ත චූටි දෙයක් කියන්න සමහරට ඔයාලටත් තේරිලා ඇති අපිට වැඩ වැඩි වෙලා අපි ටිකක් ස්ට්‍රෙස් වෙනකොට තමයි අපි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න කියලා මට හිතෙනවා මොකද ෆස්ට් ඉයර් කාලේම කරන්න තිබ්බේ හරියම සුළු වැඩ ප්‍රමාණයක් දැන් තියෙන වැඩත් එක්ක කම්පෙයාර් කරද්දී හැබැයි ඒ කාලේ ඇත්තටම ඕනට වැඩිය මහන්සි වෙන්න ගියෙත් නෑ ඔය ඉතින් අන්තිම මොහොතේ මොන හරි කරලා ලියනවා හැබැයි දැන් අර ගොඩක් දේවල් බැලන්ස් කරන අතරේ සහ ඉතින් ඔයාලා දන්නවනේ ලොකු වුණාම කොච්චර දේවල් බලන්න තියෙනවද කියලා තනියෙන් හැමදේම බැලන්ස් කරගන්න අතරේ ඇකඩමික්ස් උත් කරන්න උනාම මට හිතෙනවා ඇත්තටම අපි ටිකක් හොඳට වැඩ කරනවා කියලා අර ඒ ප්‍රෙෂර් එක නිසා. හැබැයි ඒ වගේම තමයි ඉතින් ස්ට්‍රෙස් එකත් ඒකත් පොඩ්ඩක් මැනේජ් කරගන්න ඉතින් උත්සාහ කරන්න ඕනේ. සයිකොලොජි ළමයින්ට සාමාන්‍යයෙන් කට්ටිය කියනවනේ ඉතින් ඔයාලා සයිකොලොජි කරනවනේ ඇයි ඔයාලට ස්ට්‍රෙස් කියලා. ඇත්තටම කියනවා නම් ඒක ඉතින් මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු හැමෝටම ඉතින් දුක සතුට තරහ බය ඔය වගේ හැම හැඟීමක්ම දැනෙනවා. ඒ වගේම තමයි හැමෝම ස්ට්‍රෙස් වෙනවා කියන එක සාමාන්‍යයි. ඉතින් මේක ඔයා කරන සබ්ජෙක්ට් එකම කියලා ඉතින් මේ අතහැරලා දාන්නත් බෑනේ. දැන් ડોක්ටර්ස්ලාට ලෙඩ හැදෙන්න නැතුව තියෙන්නේ නෑනේ නේද? ඉතින් මෙහෙම අහන අයත් ඉන්නවනේ විශේෂයෙන් ලොකු අය. ඔයාලටත් මෙහෙම කියන අය ඇති නේද? ඉතින් හොඳම වැඩේ මට හිතෙන්නේ අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික කරගෙන යන එක. පාඩම් කරද්දි නිදිමත ආවම ඔයාලා මොකද කරන්නේ? මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට නිදිමත ආවම නම් ගොඩක් කලාවට නිදිනවා. එහෙම නැත්නම් මොන හරි හදාගෙන බොනවා. මම ලයිබ්‍රරි එකට හිතලා මෙන්නේ ගොඩක් කලාවට. එතකොට නිදිමත ආවම සාමාන්‍යයෙන් සින්දුවක් අහලා නැත්නම් වතුර ටිකක් පීලා ආපහු වැඩ කරන්න පොඩි පුෂ් එකක් හම්බෙන නිසා. චොක්ලට් කිරි පැකට් කියන්නේ මට ලයිෆ් සේව් එකක් ළමයි. ඇත්තටම කියනවා නම් මම කැම්පස් යනවා නම් අනිවාර්යයෙන්ම බොනවා. එහෙම නැතත් ගොඩක් කලාවට බොනවානේ. රස්නේ වෙලාවට මාරම සනීපයි චොක්ලට් කිරි පැකට් එකක් බිව්වම ඔන්න දැන් මම ගෙදර ඇවිල්ලා පොඩි ස්නැක් එකක් කෑවා ඉතින්. මම මහන්සි නිසා ඉතුරු ටික රෙකෝඩ් කරේ නෑ එදා.
ඉතින් මේ ඊළඟ දවසේ මං ආපහු සුපර්වයිසර් හම්බෙලා එහෙම්මම ලයිබ්‍රරියට ගිහිල්ලා වැඩ කරන්න ගත්තා. ඉතින් again let's cram together. සීනියර් ඉයර්ස් වලදී තියෙන එක හොඳක් තමයි ගොඩක් කලාවට අපිට එක්සෑම්ස් වටනවා දවල්ට නැත්තම් හවසට. එතකොට ඉතින් උදේ වෙලාවක් තියෙනවා ඒක බලාගන්න. එක්සෑම් කාලේට පොඩ්ඩක් පැනරස කැවෙනවා වැඩි. ඉතින් අද එක්සෑම් දවස මං කරේ මම උදේම ගියා ලයිබ්‍රරි එකට. ගිහිල්ලා අපිට එක්සෑම් තිබ්බේ 2:30 නිසා ඒ වෙනකන් මං ඉතින් බලාගත්තා. ඔයාලා කියන්නේ අන්තිම මොහොතේ බලාගන්න එක තමයි ළමයි අර මාර විදියට ඇඩ්‍රිනලින් නිසා එන්නම ඇඟට ගැම්මක් එනවා. කරගෙන යන්න පුළුවන් ඉතින්. මම ඇත්තට මාර කැමති දවල්ට නැත්නම් හවසට එක්සෑම්ස් තියනකොට. මොකද මම කොහොමත් මෝර්නින් පර්සන් කෙනෙක් නෙවෙයි. ඉතින් මට පුළුවන් පාඩුවේ උදේ නැගිටලා ගිහිල්ලා එක්සෑම් තියෙන වෙලාව වෙනකන් උපරිම බලාගන්න. අනිත් එක මට අන්තිම මොහොතේ එහෙම වෙලාවක් ඉතුරු වුණොත් එච්චර දවස් කරපු ඔක්කොම ටික ආයි මුලින් ඉඳලා අගටම බලන්න තරම් මොකද්ද හැකියාවක් එනවා. මම නම් හිතන්නේ අර එන ස්ට්‍රෙස් එකකින්දයි සහ ඇඩ්‍රිනලින් වල පව එක කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලගේ ස්ටඩි මෙතඩ් එක මොකක්ද? සමහරු ඉන්නවා විෂුවල් ලර්නර්ස්ලා, සමහරු ඔඩිටරි, සමහරු කිනස්ටැටික්, නැත්නම් එක තව විදි තියෙනවා. ඉතින් මං සාමාන්‍යයෙන් කිනස්ටැටික් ලර්නර් කෙනෙක්. ඒ කියන්නේ මං කියවලා හයියෙන් කියවලා එහෙම නැත්නම් තව කෙනෙක්ට කියලා දීලා මොනවාරි එකක් කරලා තමයි මට මතක හිටින්නේ සාමාන්‍යයෙන්. මම මේ දේ කරගන්නත් ඕනේ. අහන් හිටියා එහෙම නැත්නම් බලන් හිටියා කියලා ලොකුවට දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මං සාමාන්‍යයෙන් හයියෙන් කියවලා නැත්නම් කියලා දීලා තමයි පාඩම් කරන්නේ. ඉතින් මම ලයිබ්‍රරි එකේ නම් ඔය කෑ ගහන්නේ නැහැ. ඒත් මට කියවනවා වගේ රඟපාන්න හරි ඕනේ හොඳට මතක හිටින්න නම්. ඉතින් ඔයාලට හරි ගියපුම ස්ටඩි මෙතඩ් එක මොකක්ද? ඒක හොයාගන්න එක මම හිතනවා ගොඩාක්ම අපේ වැඩවලට ලේසි. අනිත් එක අපේ ඉෆෙක්ටිව්නස් එක වැඩි වෙනවා අපි අපේ හොඳම ක්‍රමය හොයාගත්තා. අපිට දෙකමාරට එක්සෑම් දැන් ගොඩක් දුරට ඔක්කොම වගේ බලාගෙන තියෙන්නේ. හැබැයි මම තව පැයක් වගේ තියෙනවා. නිසා තව ටිකක් බලමු. පොඩි නිදිමතක් වගේ තේනවා. මට එක්සෑම් තියන්නේ යන්නේ. ඔයාලට වීඩියෝ එක දැක්කහම තේරෙන්නේ නැති මම පොඩ්ඩක් නිදිමතේ නම් නෙවෙයි හිටියේ කියලා. අනිත් එක මම ඊට කලින් දවසේ නිදාගත්තෙත් නැහැ. මේ අද වෙනකොනුත් මට හරියට නිින්දක් දාන්න ඇත්තටම හම්බුනේ නැහැ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් එක්සෑම් කාලේට දාන්න දුන්නවා. මම මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කේ මගේ මූණේ හැටි.
මම නිදිමතේ හොම අමාරුවෙන් කර කර ඉද්දි මගේ යාළුවෙක් ආවා. ඊට පස්සේ අපි ඩිස්කස් කරපු එක තමයි කළේ පේපර්ස් එහෙම. ඉතින් එතනින් පස්සේ මට රෙකෝඩ් කරන්නත් අමතක වුණා. ඊළඟට අපි ගිහින් එක්සෑම් ලිව්වා. ඉතින් මම ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.